ආයිබෝවන් යාළුවනේ ආයිබෝවන්. ඔන්න ඉතින් අදත් මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. මුලින්ම ඉස්සෙල්ලාම ඔයාලා ඔක්කොටම ආයිබෝවන් කියලා. සලාම් අලයිකුම්. දැන් වෙලාව 2යි. good evening. ආයිබෝවන් ඔයාලා හැමෝටම. මගේ පළවෙනි වීඩියෝ එකක් මම ඔයාලට දුන්නා. මම අදත් ගෙනාවාට තව වීඩියෝ එකක්. මේකත් මම ඔන්ලයින් දාපු එකක් තමයි. ඉතින් මගේ මුලින් ගෙනාපු වීඩියෝ එක මොකද මේ ඒක ඔන්ලයින් ගෙන්නපු හින්දා ඉතින් ඒක මට බ්‍රෑන්ඩඩ් වෙච්ච හින්දා තමයි මම තව එකක් ගෙනාවේ. ඉතින් අදත් බං තේමු එකේ තමයි ගෙන්නන්නේ. ඉතින් මේ මම ඉන්න මේ කුවේට් එකෙත් ඉතින් දැන් තියෙන බොහෝ තැන් ඉතින් යන්න වෙලාවක් නැහැ අපිට. ඉතින් මේ කරලා හොඳයි. ඉතින් කස්ටමර් සර්විස් එක හොඳයි. ඉතින් බලමු අද අලුත් එක මොකද්ද කියලා මම හිතට විදියෙන් මම එතකොට මම යූස් කරන හැමදේම බඩු ටිකක් තමයි මම ගෙනල්ලා තියෙන්නේ. බලමු මේ පාර කරාම බඩු ටික හොඳයිද කියලා. ඉන්නවාලා පොඩ්ඩක්. ඉතින් මම දැම්මා රවුල ෂේප් කරන්න. මොකද රවුල් කොණ්ඩ කපා ගන්න ඕන හින්දා ඒකට එකක් දැම්මා. අපි බලමු මේකත් ඕපන් කරලා ඒකේ කොහොමද කියලා මේ කරනවා. හොඳයි පැකින් එකත් හොඳයි. බඩු ටික හොඳට තියෙනවා. මේ තියන්නේ ගෙන්නපු මේ අයිටම්ස් ටික. ඒ හොඳයි. එතකොට ඒකක් ඊට පස්සේ මං HD ප්‍රොජෙක්ටර් එකකට කියන්නේ අපිට ටීවී ගන්න ටීවී බලන්න ටයිම් වෙන්නේ. ඉතින් මේක ගොඩක් වටිනවා. මොකද ඒක යූස් කරලා අපි ඒකත් බලමු ඕපන් කරලා කොහොමද කියලා. හොඳයි. ඉතින් නෑ ඒක ඇවිල්ලා මේ මම වාහනයට ගත්ත ඩෑෂ් කැම් එක. ඉතින් සෝරි මට වැරදුනා. ඉතින් මේ මොකද මේ පාරේ දුවනකොට මගේ රස්සාව කරනකොට මේක ගොඩාක් වටිනවා. ඒක අපි ඒ කියන්නේ මොකද මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් මොකක් හරි දේවල් කරන අපිට ඒක පෙන්නන්න පුළුවන් ප්‍රූෆ් පෙන්නන්න පුළුවන් දේවල් මේකෙන් කරන්න පුළුවන්. ඒකත් හොඳයි. එතකොට ඒක ඉතුරු අයිටම්ස් ටික තමයි මේ තියෙන්නේ. ඒකවල ෆෝන් කවර ගන්න මේ කරන් ජැක් එක හොඳයි. එකක් හොඳයි. ඒක හොඳයි. මම හිතන විදිහට හොඳ බ්‍රෑන්ඩඩ් එකකින් ගෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ ඊට පස්සේ තමයි මේ මම මුලින්ම කියපු ප්‍රොජෙක්ටර් එක. අපි ඒකත් ඕපන් කරලා බලමු. ඔව් හොඳයි මිනි ප්‍රොජෙක්ටර් එක. ඉතින් ඔයාලා බලන්න ආසෙතේ try කරලා ඉවරලා. ඉතින් මේ තියෙන ප්‍රොජෙක්ටර් එක මොකද අපිට මේ මොකක් හරි ෆිල්ම් එකක් බලා ගන්න රැයකට ආව වැඩ කරලා ඉවරලා. ඉතින් මේක ඉතින් ඕන තරම් අරගෙන සාක්කුව දාන් උනත් තරම් යන්න පුළුවන්. ඉතින් මේ තමයි ඒක. ඉතින් ඒකේ තියෙන අයිටම්ස් ටික තමයි මේ තියෙන්නේ. චාර්ජර් එක රිමෝට් එකේ ඔක්කොම. ඊට පස්සේ ගොඩක්ම අවශ්‍ය කරන දෙයක් තමයි මේක. මොකද මේක නැත්තම් මේක සාමාන්‍යයෙන් කාන්තා පාර්ශ්වය ගොඩ දෙනෙක්ගේ ඇස් තමයි මේ. මේක අනිවාර්යෙන් අවශ්‍ය කරන දෙයක්. මේකත් ඉතින් ගෙන්නුවා අපි බලන්න එක්කෝ දෙන්න මට අර කටරක මේ පොඩ්ඩක් පැත්තේ මල් ගහලා ඉතින් අපි ඒකත් බලමු. බොක්ස් එක මේක කළා මොකද කියලා තත්ත්වය බලන්න. ඉතින් මේ ගොඩක්ම අවශ්‍ය කරන දෙයක්. මේක සාමාන්‍යයෙන් මෙහෙට නම් අවශ්‍ය නැහැ. ඉතින් අපි මේක ගෙනාවේ වාහනේට ගන්න. ලැබුණොත් මේක ලංකාවට යවන්න තමයි. ඉතින් මේක ගන්න සමාජයට කාමරේට මේකට මොකද අපිට ෂෝ ගන්න බෑ මෙතන ඉන්න කට්ටියත්. ඉතින් මේ තියෙන මේ කැම් එක හොඳට බලා ගන්න. හොඳ කැමරාවක් wifi කනෙක්ට් කරන්න තියෙන. ඉතින් බලමු මේකත්
කනෙක්ට් කරලා ඉවරලා කොහොමද කියලා ඒකත් අවුලන්නේ නැහැ. ඒකෙන් මම ඒක අයිටම්ස් තියෙනවා. ඒක ඕනනම් හයි කරගන්න යන තියෙනවා. ඊට පස්සේ ඒක කේබල් ඊට පස්සේ ඉතුරු ටික තියෙනවා. ඊට පස්සේ මං ගෙනාවා ඒකෙන් දෙකක්. ඉතින් මේ ජාතියම තව එකක් දෙකක් ගෙනාවා. මොකද හොර හතුරු ගොඩක් වැඩි. මේ රට නන් නෙවෙයි ලංකාවේ. ඉතින් බලමු මොකක්ද කරන්නේ කියලා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මම ගෙනාවු අයිටම්ස් ටික. ඉතින් මේ තමයි ඉතින් මම ආස කරන දේවල් තව දේවල් ටිකක් එන්න තියෙනවා. අපි බලමු මේ ටිකක් තාම පස්සේ මොකද්ද කරන්න කියලා. ඒකත් මම ඔයාලට ඉතුරු ඊළඟ වීඩියෝ එකෙන් දෙන්න. එහෙනම් ඔයාලට මගේ බලපු බලලා ලයික් කරලා කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, තව කෙනෙක්ට කියන්න. ඉතින් ඔයාලටත් අවශ්‍ය නම් කියන්න ඕනම දෙයක් අපි ගෙදරට ගෙනත් දෙන්න. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි මගේ වීඩියෝ බලනකොට. එහෙනම් ගිහින් නම් ආදරේ ඔයාලා ඔක්කොටම උත්සන්නයි ජෙසිපිට අල්ලා දෙවි පිටයි. එහෙනම් පසුව හමු ඊළඟ වීඩියෝ එකේදී. බයි.